එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි දන්න සෙල්ලම් ඔක්කොම ධම්ම මේ ජනාධිපතිවරණය 2010 ජනවාරි මාසේ පවත්වන එක නතර කරගන්න. උන්වහන්සේ දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලන ගලිවර කෙනෙක් නම් වික්‍රමසිංහ උන්වහන්සේ දේශපාලන ලිලිපුට්ටෙක් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි එකට එකතු වෙලා හෙව්ව මේ දේශපාලන ගලිවරට මුහුණ දෙන්න පුළුවන් ගලිවර කෙනෙක් කොහෙන් හරි හෙව්වා. දැන් නාම යෝජනා දිනේ වෙනකොට මේ දේශපාලන ගලිවර කියලා හොයාගෙන ආපු හාදයා වික්‍රමසිංහටත් වඩා අද දේශපාලන ලිලිපුට්ටෙක් වෙලා ඉවරයි කියන එක තමුන්නාන්සලා දන්නවා. අපි එදා අවුරුදු 4කට උඩදී මේ නායකයෝ ඇවිල්ලා කියපු පොරොන්දු ඉටු කරලා තමයි අවුරුදු 4කට පස්සේ අද තමුන්නාන්සලාගේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ ක්ෂේසත් කරනවා කියලා දුන්න පොරොන්දුව ඉටු කරලා තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියාව තිබුණා, චීනය තිබුණා, පාකිස්තානය තිබුණා. ඒවයින් ආධාර ලබා ගත්තා. ඇමරිකාවෙනුත් ලබා ගත්තා. අපි ලෝකෙත් එක්ක හැප්පුණේ නෑ. අපිට ලෝකෙට කිව්වේ හාමුදුරනේ එකයි. අපිට ආධාර කරන්න අපි ගන්නවා. හැබැයි අපි කොන්දේසි වලට යටත් වෙලා ගන්නෑ. මේ රට නිදාස් කරගන්න සදන නවත්තපන් කියලා කියන්න අපි කිසි ජගතෙකුටවත් ඉඩ දුන්නේ නැහැ කියන එක අපි තමුන්නාන්සලා මතක් කරගන්න. අද සමහරු කතා කරනවා සුදුලෝ වගේ මේ උදවියගේ අල්මාරිය අරලා බැලුවොත් ඒවයි තියෙන දේවල් දැක්කොත් ගාත් දේවල් කියන්න සිද්ධ වේවි. මම ඒවට ලෑස්ති වෙන්නේ නැහැ. අපි කොහොම සරල භාෂාවෙන් කියනවා නම් අපි කිව්වොත් කරනවා, දෙනවයි කිව්වොත් දෙනවා, දෙන්නේ නැහැ කිව්වොත් දෙන්නේ නැහැ. ඊළම දෙන්නේ නැහැ කියලා කිව්වොත් දෙන්නේ නැහැ. දුන්නෙත් නැහැ. අනාගතයේදී දෙන්නෙත් නැහැ. ප්‍රභාකරන්ගේ අම්මගේ තාත්තගේ සල්ලි ගන්නෙත් නැහැ. අර අහිංසක ගොවියෝ අපිට ගෙනත් දෙන සල්ලි ගෝත මුදුන් තියලා ගන්න ප්‍රභාකරන්ගේ අම්මගෙන් ගන්න එපා දෙයියනේ.